අම්මයි කිව්වේ කලින් ඉඳලම ඔය ටික ලෑස්ති කරලා තියන්න කියලා. අයියෝ අර බලන්න මිතුල. දැන් තේ ටිකක් හදන්න ඉතින්. අනේ මේ මහත්තයාට ඉතින් තේ බොන එක විතරයිනේ තියෙන්නේ. මම මේ මෙතනට වෙලා මැරෙනවා. ඇයි යන්නේ? මහත්තයා මේ මහත්තයා මට හොඳ අදහසක් ආවා. අපි අර මේ ටික රෝස්ලාගේ ගෙදරට ගිහින් දාමුද? ඒක අපිට මහන්සි වෙන්න දෙයක්වත් නැහැනේ. ඔයා නම් කවදාවත් හැදෙන්නේ. අනේ මේ අම්මේ ඒක හොඳ වැඩක් නෙමෙයි. අපේ ටීචර් කියලා තියෙන්නේ වලක් කපලා වලට දාලා වහන්න කියලා. අනේ මේ පඬිත වෙන්න නැතුව ඉන්නකෝ. අනේ ඉතින් මං ඇත්තනේ කිව්වේ. ඔයා එකේ ඉන්නවනම් එකේ විදිහට ඉන්න. එහෙනම් අම්මා ඕන එකක් කරගන්න කෑ ඇත්තේ. මම මේ ගෙවල් පරීක්ෂා කරන්න ආවේ. ඕගොල්ලෝ ගෙදර නම් බලන්න දෙයක් නැහැ. හොඳටම තියාගෙන ඉන්නවා. මම යනවා යන්න. ගෙදර කවුද? ගෙදර කවුද? ග්‍රාමසේවක නෝනා. මේ බලන්නකො මේ ගෙදර හැමතැනම කුණු ගොඩවල්. මේ එහා ගෙදර රෝස් තමයි මේව දාලා ගිහින් තියෙන්නේ. ඒ ගෙදර රෝසි එහෙම කරන්නේ නැහැ. බලන්නකො ඒ ගෙදර පිරිසුදු. නෑ නෑ නෝනා. එහා ගෙදර රෝස් තමයි දාලා ගිහින් තියෙන්නේ. මොනවාද මේ අපිට විරුද්ධව කියන්නේ? නෑ මුකුත් කිව්වේ නෑ. අපිට හොඳටම වුණා අපි ගැන බොරු කියනවා. මේ ඕන නැති කතා කියාගෙන ඉන්න එපා. මං එහෙම එකක් කිව්වේ නෑනේ. මේ දෙපැත්තම රණ්ඩු නවත්ත ගන්නවා. මේ ගෙදර හොඳටම තියාගෙන ඉන්න. ඕගොල්ලෝ මේ අනවශ්‍ය කතා කියන්න එපා.